ආත්ම විශ්වාසය මේ වචනේ අපි හැමෝම අහලා තියෙන දෙයක්. ඒක ඇත්තටම ගොඩනගා ගන්නේ කොහොමද? කවුරුත් හරියටම කියන්නේ නෑ නේද? හරි, අපි අද බලමු මේ සමීකරණය විසඳගන්නේ කොහොමද කියලා. හිතලා බලන්න ලොකු අභියෝගයක් ඉස්සරහා සමහර විට ටිකක් බය වෙලා ඉන්න වෙලාවක කවුරු හරි ඇවිත් ඔහොම කියලා තියෙනවද? අනේ තව ටිකක් විශ්වාසයෙන් ඉන්නකෝ කියලා. හැබැයි ඉතින් ඒක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි නේද? හරි. එලා මේකට විසඳුමක් හොයන්න කලින් අපි මුලින්ම හරියටම තේරුම් ගමු මොකන්ද මේ ආත්ම විශ්වාසය කියන්නේ කියලා. මෙහෙමයි මේක ඇත්තටම කොටස් තුනක එකතුවක්. පළවෙනි එක තමයි ආත්ම අභිමානය. ඒ කියන්නේ මම වටිනා කෙනෙක් කියන හැඟීම. ඊළඟට සුබවාදී බව. ඒ කියන්නේ තමන්ගේ හැකියාවන් ගැන තියෙන විශ්වාසය. ඉතින් ওই දෙකම එකතු වුණාම අපිට පුළුවන් වෙනව නිර්භීතව වැඩ කරන්න. අන්න ඒක තමයි නියමාත්ම විශ්වාසය කියන්නේ. දැන් පැහැදිලි නේද? ආත්ම විශ්වාසය කියන්නේ නිකම්ම හිතෙන හැඟීමක් නෙමෙයි. ඒක සිතුවිලි ක්‍රියාවට නංවන් ක්‍රියාවලියක්. ඒක හරියටම ගොඩනගන්නේ අපි මේ කතා කරපු පියවර 3 උඩ. හොඳයි. එහෙනම් ඊළඟට අපි බලමු මේ ආත්ම විශ්වාසය එන්නේ කොහෙන්ද? මොනවද මේකට බලපාන සාධක? ඇත්තටම බැලුවොත් ප්‍රධාන සාධක 3ක් තියෙනවා. එකක් අපේ ඥාන. දෙක අපිට සමාජයෙන් ලැබෙන සැලකිල්ල. සහ තුන්වෙනි එක වැදගත්ම දේ. ඒ තමයි අපේම තීරීම්. දැන් මේ තුනම එකට බැඳිලා තියෙන්නේ. ඒත් අපි හොඳටම මතක තියාගන්න ඕන දේ තමයි මේවයින් අපිට පාලනය කරන්න පුළුවන් එකම කොටස. ඒ කියන්නේ අපේ තීරීම් සහ ප්‍රතිචාර. අන්න ඒක තමයි අපේ විශ්වාසය ගොඩනගා ගන්න තීරණාත්මක වෙන්නේ. හරි. එහෙනම් කොහොමද අපි මේ පාලනය කරන්න පුළුවන් කොටස දියුණු කරගන්නේ? අපි බලමු පළවෙනි උපදෙස. මේක ක්ෂණිකව විශ්වාසය ටිකක් වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක්. හදිස්සියකට විශ්වාසයක් ඕන වුණොත් මේ සරල දේවල් ටිකක් කඩලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අමාරු වැඩක් පටන් ගන්න කලින් ඒක සාර්ථක වෙන විදිය හිතින් මවා ගන්න. නැත්නම් ගැඹුරු බේස් එකක් තියෙන සින්දුවක් අහන්න. ඒකෙන් බලවත් හැඟීමක් එනවා. එහෙමත් නැත්නම් බලවත් ඉරියව්වකින් ටිකක් වෙලා ඉන්න. Tamanටම ධෛර්යමත් වෙන දෙයක් හිතින් කියාගන්න. මේ වගේ පොඩි දේවල් වලින් ඒ වෙලාවට ලොකු වෙනසක් කරන්න පුළුවන්. හරි. ඒ කතා කළේ ක්ෂණිකව කරගන්න පුරුවන් දේවල්. දැන් අපි යමු දිගු කාලීන විසඳුමකට. මේක ඇත්තටම Tamanගේ හැකියාවන් සහ දක්ෂතා ගැන හිතන විදිහම වෙනස් කරන දෙයක්. දැන් ෆික්ස්ඩ් මයින්ඩ්සෙට් එකක්. ඒ කියන්නේ ස්ථාවර මානසිකත්වයක් තියෙන කෙනෙක් හිතන්නේ තමන්ගේ දක්ෂතා උපතින්ම ලැබුණු වෙනස් කරන්න බැරි දෙයක් කියලා. ඉතින් මොකක් හරි දෙයක් බැරි වුණොත් ඒ අය හිතන්නේ මට මේක බෑ කියලා අතහැරලා දානවා. නමුත් growth mindset එකක්. ඒ කියන්නේ වර්ධන මානසිකත්වයක් තියෙන කෙනෙක් දන්නවා හැකියාවන් කියන්නේ හරියට මස් පින්නු වගේ මහන්සි වෙලා දියුණු කරගන්න පුරුවන් දෙයක් කියලා. ඒ අයට අභියෝගයක් කියන්නේ ඉගෙන ගන්න ලැබෙන නියම අවස්ථාවක්. පුදුමම දේ මොකද්ද දන්නවද? මේක නිකම් අදහසක් විතරක් නෙවෙයි. විද්‍යාවෙනුත් මේක දැන් ඔප්පු කරලායි තියන්නේ. අපි අලුත් දෙයක් ඉගෙන ගන්නකොට පුහුණු වෙනකොට අපේ මොලේ ස්නායු සම්බන්ධතාවය ඇත්තටම ශක්තිමත් වෙනවලු. ඒ කියන්නේ අපේ හැකියාවන් වර්ධනය කරන්න අපිට ඇත්තටම පුළුවන්. හරි. අපි දැන් එනවා තුන්වෙනි සහ අවසාන උපදේශයට. මේක සමහර විට ටිකක් අමුතුයි වගේ ඇහෙන්න පුළුවන්. ඒත් දිගකාලීන ආත්ම විශ්වාසය හදාගන්න තියෙන ප්‍රබලම ක්‍රමයක් තමයි මේ. අපි හැමෝම දන්න ජේ.කේ රෝලින්ව මතක් කරගමු. එයාගේ හැරි පොටර් පොත හිතන්නකෝ ප්‍රකාශකයෝ 12 දෙනෙක්ම ප්‍රතික්ෂේප කළා. ඒත් එයා අතෑරියේ නැහැ. රයිට් සහෝදරියොත් එහෙමයි. සාර්ථක ගුවන් යානයක් හදන්න කලින් එයාලා ඉතිහාසයේ අසාර්ථක වෙච්ච උත්සාහයන්ගෙන් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි තමන්ගේම සාර්ථක වීම වලිනුත් පාඩම් ඉගෙන ගත්තා. ඒකෙන් පේනවා නේද අලුත් දෙයක් හොයාගන්න නම් අසාර්ථක වෙන එක කොච්චර අත්‍යවශ්‍යද කියලා. ඉතින් මේ අසාර්ථක වීම නිසාම තමයි අපි විවිධ ක්‍රම අත්දැක බලන්න, අනිත් අයගෙන් උපදෙස් ඉල්ලන්න සහ කොහොම හරි අතාරින්න නැතුව ඉස්සරහට යන්න ඉගෙන ගන්නෙ. අන්නේ නුපසුබට උත්සාහය ඒක තමයි නියම ආත්ම විශ්වාසයේ අතිවාරම. ඉතින් අවසාන වශයෙන් අපි තීරම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය කියන්නේ නිකම්ම හැඟීමක් නෙවෙයි. ඒක අපි දැනුවත්ව ගන්න තීරණයක්, ක්‍රියාමාර්ගයක්. ඒ කියන්නේ අභියෝගයක් බාර ගන්නකොට ඒක ලේසි වෙන්නේ නැහැ කියලා දැනගෙන වැරදෙන්න පුළුවන් කියලා පිළිගෙන ඒකට මුහුණ දෙන එක. වැරදුනාම Tamanටම දොස් කියාගන්නේ නැතුව කරුණාවෙන් සලකලා ආයෙත් නැගිටින්න ධෛර්යය ගන්න එක. ප්‍රතිඵලය මොකක් වුණත් කමක් නැහැ. මන් මේ අත්දැකීමෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියන හැඟීමත් එක්ක එනේ උද්‍යෝගය. අන්න ඒක තමයි නියම නොසලෙන ආත්ම විශ්වාසය.